හපනකොට කපුරු රසක් තමයි කටට දැනෙන්නේ. අපි කපුරු පෙති කපුරු තියෙන්නේ. මේවා හපනකොට දැනෙන රසය පිට කටට දැනෙනවා මේක හපනකොට. ආයුබෝවන් ඉසිවර YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔබට හඳුන්වලා දෙන්න හදන්නේ, පෙන්වන්න හදන්නේ ඔබට අහලා තියෙනවා ඔබ. නමුත් සමහර වෙලාවට මේ වැල දැකලා නැතුව ඇති. මේක ටිකක් දුර්ලභ ශාකයක් විදිහට තමයි හඳුනා ගන්න ලැබෙන්නේ. මොකද පරිසරයේ තිබුණට අපිට මේක හොයාගන්න අපහසුතාවයක් තියෙනවා. ඉතින් හරියටම වැල තියෙනවා කියලා දැනගත්තොත් තමයි අපිට මේක ඖෂධයක් පිණිස යොදා ගන්න මුලක් හොයා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේකේ මුල් තමයි ඖෂධ විදිහට භාවිතා කරන්නේ. ඒ වගේම තමයි මේ ඖෂධයට විශේෂ චෝදනාවකුත් තියෙනවා. මේ වැලට මේක වකුගඩුව කර්මන්නේ කිරීමේ හැකියාවක් තියෙනවා කියලා මේකේ තියෙන විශේෂ රසායනික සංඝටකයක් නිසා. එහෙනම් අපි මේ වැල ගැන ටිකක් කතා කරමු. ඉතින් මේ අපේ අවට තියෙන ගස් වැල්, ඒ කියන්නේ මේ ඖෂධවල සම්බන්ධ වෙච්ච අපේ එදිනෙදා අත් බෙහෙත් වර්ග තියෙනවා. ඉතින් ඒ අත් බෙහෙත් කරනකොට, අත් වෙදකම් කරනකොට අපිට අවශ්‍ය වෙන ඖෂධයක් විදියට මේ සත්සඳ නැත්තම් සප්සඳ වැල හඳුනා ගන්න පුළුවන්. සෙම් ගෙඩි ඇති වෙන අවස්ථාවවලදී කෙල ගිලින්න බැරි තත්ත්වයන් එනවනේ. අන්න ඒ වෙලාවේදී මේකේ මුල් කෑල්ලක් අරගෙන හපලා ඒකේ කෙල ගිල්ලාම ඒ තත්ත්වයන් සමනය වෙන බවට අපිට අත්දැකීම් තියෙනවා. ඒ වගේම තමයි යම් කිසි සතෙක් විශේෂයෙන්ම මීමැස්සෝ උන්ගේ කුලේ කට්ටිය මීමැස්සෝ බඹරු දෙඹරු මේ වගේ කෙනෙක් විද්ද වෙලාවේදී මේකේ කොළ චුට්ටක් අරගෙන ඉවර වෙලා පොඩි කරලා ඒක තිබ්බහම නැත්තම් දෙහි ඇඹුලෙන් අඹරලා තිබ්බහම ඒ තත්ත්වයන් සුවපත් කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි තවත් කතා කරන්න මත්තෙන් මේ වැල ටිකක් අපි බලලා මේ වැල හඳුනා ගන්න උත්සාහ කරමු. බලන්නකෝ ඔබගේ ගියවත්තාවටත් තියෙනවද කියලා මේ වගේ වැල්. මේ තියෙන්නේ සත්සඳ වැල. මේ දෙලුම් ගහට ගිහිල්ලා තියෙනවා. ඉතින් මට මේ වීඩියෝ එකක් කරන්න ඕන හින්දා, ඔබට මේක පෙන්වන්න ඕන හින්දා මම මේක මෙහෙමම තියෙන එරියා ටිකක් හැදෙනකන් මේ සත්සඳ වැල. මේ තියෙන්නේ සත්සඳ වැලේ කොළ. මේ තියෙන්නේ මේකේ විශේෂත්වයක් තියෙනවා. මේ සත්සඳ වලට අපේ දේශීය සමනල් විශේෂ කිහිපයක්ම තමන්ගේ ධාරක ශාකයේ විදිහට, ඒ කියන්නේ බිත්තර දාන්න යොදාගන්නේ මෙන්න මේ සත්සඳ කියන වැල. මේකේ පත්‍ර ආහාරයට අරන් තමයි යාලා හැදින්නේ. ඉතින් අපි බලමු මේ තියෙන වැල ඔය විදිහට හැදිලා. මම තාම පෙන්නන්නම් ඔබට නිරීක්ෂණ කරන්න, ඔබට හඳුනා ගන්න තියෙන පහසුකම් කොයි විදිහටද කියලා. මේ තියෙන්නේ මේ වැලේ මුල. මේ පේනවනේ. මේ තියෙන්නේ ඒ වැල. ඔය වැල සත්සඳ වැල. ඊළඟට මෙන්න මේ විදිහට අපිට මුලට යනකොට දැක ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ සත්සඳ වැල. ඒක අපි මුල ටිකක් හොයලා බලමු. මුල තියෙන්නේ දෙලුම් ගහ මුලමයි. මේ තියෙන්නේ ඉතින් මේ සත්සඳ හඳුනා ගන්න සුවිශේෂී ලක්ෂණයක් තමයි මෙන්න මේකට තියෙන මේකටම ආවේනික වෙච්ච සුවඳ. කපුරු කහ මේ වගේ සුවඳ මිශ්‍ර වෙච්ච අපූර්ව සුවඳක් තියෙන මෙන්න මේ සත්සඳ පත්‍රවල පොඩි කරලා ගත්තාම හරිම සුවඳයි. කපුරු කහ, වද කහ මේ කාණ්ඩේ ශාකවල හමන සුවඳ තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ නහයට කිට්ටු කරලා බැලුවාම. බලමු තවත් වැලක් තියෙනවා මේ මෙතනම හැදිලා ඉවර වෙලා. මේකත් මේ සත්සඳ වැල. එතකොට මේක අලුතෙන් එන එකක්. මෙතන අලුතෙන් කියන්නේ මේ ප්‍රධාන වැල කැපිලා තියෙනවා. කැපුණට පස්සේ මේ තියෙන්නේ මහ වැල කැපිලා තියෙනවා. කැපුණට පස්සේ ඒකෙන් එන අතු වැල් තමයි තියෙන්නේ. ඔබට ඉතින් පත්‍ර හඳුනා ගන්න පහසු වෙන්න මම ඒ වැලත් පෙන්නන්නම්. මේ තියෙන්නේ දලු කොළ එන ඒවා. සත්සඳ වැලේ දලු කොළ තමයි මේ තියෙන්නේ. මේවත් අර වගේම සුවඳයි. අපි බලමු සත්සඳ වැලේ ගෙඩි කොහොමද හැදෙන්නේ කියලා. මේකේ ගෙඩි තිබුණා. දැන් මේ දවස්වල නෑ. අපි බලමු තව ගෙඩි තියෙන තැනක් තියෙනවා. එතෙන් කියමු අපි බලන්න. ඒ වගේම මෙන්න මේ අඹ ගහට ගියපු සත්සඳ වැලක් පහුගිය දවස්වල අපිට දැක ගන්න ලැබුණා. තිබුණා හැදිලා. මේ තියෙන්නේ ඒ සත්සඳ වැලේ පත්‍ර. ඉතින් මේ සත්සඳ වැල මේ තියෙන වැල ගිහිල්ලා මේක අපිට දැක ගන්න පුළුවන්. ගොඩාක් උඩට ඇදිලා යනවා. ගස් දිගේ තමයි ඇදිලා යන්නේ. මෙන්න මේ අඹ ගහේ අපිට දැක ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා
ඔබට පේන වෙලි දැන් ගොඩක් උඩ අඩි 15ක් විතර උඩින් තියෙන්නේ. මේ තියෙන්නේ සස්සඳවල ගෙඩි හැදිලා තියෙන්නේ මේ. ඔය තියෙන්නේ ගෙඩි මේවා මේක අණ්ඩාකාර ගෙඩියක් තමයි හැදෙන්නේ. මේක ඇතුලේ බීජ තියෙනවා. බීජ තියෙන්නේ සුළඟේ පාවෙලා යන පතුරු විදිහට තමයි මේ බීජ හැදෙන්නේ. අපි බලමු. මං ගෙඩි කීපයක් කඩාගත්තා. ඒවා අපි බලමු. මේ මං එක්කෙන් කඩාගත්ත ගෙඩි මේ බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඈත තියා හඳුනා ගන්න පහසුයි. මෙන්න මේ රටාව බැලුවාම මේ ගෙඩි. එතකොට අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට මේ පේනවනේ. මේක උඩින් තමයි පුපුරන්නේ බීජ ටික. ඕක ඇතුලේ තැම්පත් වෙන කූඩයක් විදිහට. ඉතින් අපිට මේක අලංකරණ කටයුතු සඳහා භාවිතා කරන්නත් ගන්න පුළුවන්. අපි බලමු මේක පේනව නේද? පුංචි බීජයක් තමයි මේකේ තියෙන්නේ. මේක බිමට වැටෙනකොට සුළඟේ පාවෙලා වෙනත් තැනකට ගිහිල්ලා පැලවෙන හැටියට. ඒ කියන්නේ පිහාටු දෙකක් වගේ තමයි බීජේ දෙපැත්තේ පිහිටලා තියෙන්නේ පුංචි බීජ. දැන් මේක වැටුණයින් පස්සේ බීජ පැලවෙනවා තැන් තැන් වල. මට මේ අපේ වත්තේ නම් සස්සඳ වැල් තැන් තැන් වල දැක ගන්න පුළුවන් මේ වැල් තියෙන හින්දා බීජ ගිහිල්ලා වැටිලා වර්ෂා කාලෙදී පැලවෙනවා. මේක හපනකොට කපුරු රසක් තමයි කටට දැනෙන්නේ. අපි කපුරු පෙති කපුරු තියෙන්නේ. මේවා හපනකොට දැනෙන රසය පිට කටට දැනෙනවා මේක හපනකොට. මේ සස්සඳ මුල. ඔව් අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න අවශ්‍ය නිසා අපේ පාරම්පරික වෛද්‍යවරයෙක් කලිනුත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ ඔසද විරාජ් වේද මහත්තයා. ඉතින් අපි එතුමාගෙන් අහලා බලමු මේ සත්සඳ වල තියෙන ඖෂධීය ගුණයන් මොනවද, ඒවයි වටිනාකම් මොනවද? ඒ වගේම අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේකේ තියෙන විශේෂ රසායනික සංයෝගයක් නිසා මේකට රසායනික සංයෝගය නිසා වකුගඩු අකර්මණ්‍ය කරන්න මේ සත්සඳවල ඖෂධ විදියට පාවිච්චි කරනකොට බලපෑමක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ ගැන අපි එහෙනම් අපි වේද මහත්තයාගෙන් අහලා දැන සත්සඳවල ගත්තොත් ඒක රසයෙන් කටු තික්ත කෂාය කියලා තියෙනවා. ගුණෙන් ලඝුයි රුක්ෂයි තීක්ෂණයි. වීරෙන් උෂ්ණයි විපාකෙන් කටුකයි. ඉතින් මේක සාමාන්‍යයෙන් ත්‍රිදෝෂ සමනයි. ඒකට විශේෂයෙන්ම කප වාතය සමනය කරනවා. ඔව්. එතකොට මේක අපිට බාහිර විදියට පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රධානම ඒ කියන්නේ ඒකී ඖෂධයක් විදියට ගන්නවා නම් අපි එක ඖෂධයක් විදියට පාවිච්චි කරනවා නම් ප්‍රධාන වශයෙන් විෂට තමයි පාවිච්චි කරන්නේ. විසට නේද? විසට. මූලිකම කාරණේ විසට. හැබැයි මේක ගොඩක් ගුණකර්ම තියෙනවා. මේකෙන් සෙම නාශනය කරන්න පුළුවන්. එතකොට වාත රෝග වලට අපි යොදනවා. ඊට පස්සේ ඉදිමුමට. ඔව්. ඒ කියන්නේ තුවාල රෝපණය කරන්න. ඔව්. ඊට පස්සේ අජීර්ණ අවස්ථාවලත් යොදනවා. හෘද රෝග වලට ගන්නවා. රක්ත ශෝධනයට පාවිච්චි කරනවා. ඊට පස්සේ ප්‍රධාන කාරණා දෙක තුනක් තියෙනවා. දැන් අපි මුලින්ම ගමුකෝ වහුගඩු කතාව. මේක වහුගඩු වලට හොඳ නැහැ කියලා මතයක් ගොඩනගා ගන්න පුළුවන් ක්‍රමකුත් තියෙනවා. ඒකට හේතුව තියෙන්නේ මේක මේ ඒ කියන්නේ මුත්‍රා පිට කරන ගතිය වැඩි. ඒක මේක ශරීරයේ තියෙන විෂ සම්පූර්ණයෙන්ම වහුගඩු හරහා ඉවත් කරන්නේ. හා අපි හිතමු සර්පය දෂ්ට කරපු වෙලාවක එහෙම නැත්නම්
මොන හරි උග්‍ර විසක් ශරීරගත වෙච්ච වෙලාවක අපි මේක පාවිච්චි කරනවා නම් මේකේ අර සම්පූර්ණ විස පදාර්ථ වහුගඩුව හරහා තමයි ඉවත් කරන්න බලන්නේ. ඒතකොට ඒක වහුගඩුවට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඔව්. අපි කොහොමත් සාමාන්‍ය ලෙඩාගේ තත්ත්වය බලලා සස්සඳ ඒ වගේ විෂ අවස්ථාවක තනි ඖෂධයක් විදිහට යොදන්නේ නැහැ ගොඩක් වෙලාවට. හා හා හා. ඊට ඒක එකතු කරන තව ඖෂධ වර්ග තියෙනවා නේද? තව ඖෂධ වර්ග එකතු කරන්න ඕන. ඒකට දැන් සාමාන්‍ය මිනිමැස්සෙක් කාලා නැත්නම් පොඩි කඩියෙක් හරි මොන හරි දෙයක් කාපු වෙලාවකට මේකේ කොළයක් දෙයක් හපලා කන එක නැත්නම් කොළයක් වතුර ඒක වීදුරුවකට දාලා තද උතුරන වතුර දාලි වෙලා ඒක තැඹුණා බොන එක උනත් ඒක අගුණයක් වෙන්නේ නැහැ. හා 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 හා. ඒකෙන් පොඩි ප්‍රමාණයකින් ඒ යනකොට ඒ වගේ පොඩි සතෙක්ට පොඩි ප්‍රමාණයක් එදෙම මේක වහුගඩුවට කොහොමද බලපාන්නේ නැහැ. හැබැයි අර පිටතමුකෝ උග්‍ර විෂ සර්පයෙක් කරවලෙක් නයෙක් හරි ඒ වගේ ටිකක් වික්ස වැඩි පොළඟෙක් අන්න ඒ වගේ වෙලාවක යොදනකොට තමයි කල්පනා වෙන්න ඕනේ. ඔව් මේ අනික කොහොමද වහුගඩු රෝගීන්ට යොදන්න බෑ. ඔව් වේද මහත්තයා තව කතන්දරයක් අහලා තියෙනවා අර මේ මුකටියා සර්පයොත් එක්කලා මේ ණයත් එක්කලා යුද්ධ කරපු අවස්ථාවේදී මේ වැල සම්බන්ධයක් තියෙනවයි කියලා. ඔව්. කැලෑවලදී නැත්නම් කොහොම හරි මුගටියාට ණයක් හම්බුනොත් අනිවාර්යෙන් ඒ දෙන්න අතර සටනක් එනවමනේ. ඔව්. ඊට පස්සේ කොහොමත් ණයාගේ දලපාර වැදුනත් ඒක නැතත් ඒ සතා අපි දැකලා තියෙනවා වැල් වර්ග දෙකක් හොයන් යනවා. එකක් තමයි සස්සඳ වැල. ආහා. ඒක සටන ඉවර වෙච්ච ගමම ඒ ඉවෙන් හොයාගෙන යනවා සස්සඳ වැල. මොකද සස්සඳ වැලේ සුගඳ ටිකක් ඈතට පැතිරෙනවා. හා හා හා. ඒක මේ සත්තුන්ට දැනෙනවා මුගටියට එහෙම දැනෙනවා. ඒක හොයාගෙන ගිහිලි වෙලා එයාගේ ශරීරයට ආපු විෂ ඉවත් කරගන්න සස්සඳ වැල තමයි පාවිච්චි කරන්නේ. හා හා. ඒකේ පොත්තු කොළ ඒ අහුවෙන කොටස් ප්‍රමාණයක් කනවා සම්පූර්ණ වැලම නම් කන්නේ සතා. ඒක මම ඇහැටත් දැකලා තියෙනවා. යාළුවා ඒ සටන ඉවර වෙන පස්සේ ඇවිල්ලි වෙලා සස්සඳ වැලට මේ ඇවිල්ලි වෙලා එයාලට ඕන කරන තරමට එයාලා එකෙන් කනවා. ඔව්. පතුරු ගහලා කාලා යනවා. හොඳයි. තවත් මේකේ දෙයක් තියෙනවා විශේෂම දෙයක්. ඒක අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. ගර්භණී අයට සස්සඳ පාවිච්චි කරන්න අපි ඖෂධ වශයෙන් යොදන්නේ නැහැ. ගර්භණී අයට පාවිච්චි කරන්නේ නැහැ සස්සඳ නේද? නැහැ. ගර්භණී අයට යොදුවම ඒක ගර්භ හානියක් වෙන්න පුළුවන්. නැත්නම් ගර්භාෂය බලපාන්න පුළුවන්. ඒක මේ ඒක ගර්භාෂය සංකෝචනය කරන ගුණ ඒ වගේ තියෙනවා. ඒ නිසා මේක ගර්භණීන්ට අපි ඖෂධ වශයෙන් යොදන්නේ නැහැ සස්සඳ. ඒක සර්පෙක් දෂ්ට කරලා ආවත් අපි සස්සඳ යොදන්නේ නැහැ ගර්භණී කෙනෙක්ට. හොඳයි එහෙනම් විරජ්ජුද මහත්තයා ගොඩක් ස්තුතියි. අපි ප්‍රේක්ෂකයෝ දැනුවත් කළාට. ඉතින් මම හිතන්නේ අපේ ඔසද විරජ්ජුද මහත්තයාගේ අත්දැකීම් සහ දැනීමත් එක්කලා ඔබට මේ සස්සඳ පිළිබඳ තවත් අවබෝධය පුළුල් කරගන්න අවස්ථාව සැලසෙන්නේ නැති. ඒ වගේම තමයි ඔබට මතක් කිරීමක් කරන්න ඕනේ මම මේ වීඩියෝ එක සකස් කරේ උදේ තමයි වීඩියෝ ගත කරේ උදේ 7:00 විතර. දැන් වෙලාව හවස 2 විතර ඇති මම මේ වීඩියෝ එකේ එඩිට් කරනකොට. මට මේ වෙනකොට උදේ තිබුණු සෙමගතියක් මට දැනුණා කැස්සක් එක්කලා ඌරේ බැඳෙන සෙමගතියක් තිබුණා. අර මුලක් මම හැපුවනේ. මේ වෙනකොට මට ඒකේ ගොඩක් සුවයක් සහනයක් දැනෙනවා. ඒ කැස්ස ගතිය ගොඩක් දුරට සමනය වෙලා තියෙනවා දැනෙනවා. ඉතින් එහෙනම් ඉසිවර YouTube නාලිකාව subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරලා share කරලා සහයෝගයක් දක්වන්න කියලා මතක් කිරීමක් කරනවා. එහෙනම් ගිහින් එන්නම් නැවතත් මෙවැනි වූ වගනා වැඩසටහනකින් හමු වෙමු. අයුබෝවන්.